මම උඹ හොයාගෙන යනකම. ඇයි හදිසියෙද? හදිසිය කියන්නේ උඹට මතකද? දැන් හිට බර කළු කෙට්ටු එක. කළු කෙට්ටු. කවුද බං? මතක් කරපන්කෝ හොඳට මතක් කරා. කළු කෙට්ටු. මොකක්ද තමුසේ කරේ? ඇයි මොකද? ඇයි? කෙල්ලෙක් විදිහට බං. තමුසේට? මොකද්ද මිනිහේ කරේ? මතකයි. ඒ මොකක්ද වෙලා තියෙන්නේ? දන්නවද ඌ කාය කවුද කියලා? ඇයි ලෝක නඩුවක්වත්ද? ඌ බං ඔය හුණු පැටි එක්ක හිටියට අර සීනි කරුණ කියන්නේ අන්නුගේ පුතාලු. ඌ සීනි කරුණ නෙවෙයි තේකොළ කරුණගේ පුතාව නතු කරපු වැඩේ චාටර් වැඩන්නේ. අනික අපේ ඉස්කෝලෙත් නෙවෙයි ඌ. යකෝ විභාගෙ ලියන්න අපේ ඉස්කෝලේට ආවිල්ලා අපේ කෙල්ලෙක්ට වතුර ගාපුවම අපි නිකන් ඉන්න ඕනේද බං? එදා වලේනු තාත්තට කියලාත් නැහැ කොහොමද? ඒනොට දැන් තාත්තට ආරංචිලාලු බං. දැන් ගහපුන් හොයනවා. උඹට කවුද කිව්වේ? උඹට වැඩක් නැහැ නේ ඒක. දැන් පරිස්සම් වෙලා ඉන්නනේ ඕනේ. මාත් එක්ක මිදහන්.
ඔබ චණ්ඩියාද ඉතින්? නැත්තම් දැන් මං ආවේ නැත්තම් බලා ගන්න තිබ්බා. මම මේ විභාග කරලා උඹව ගන්න බං ආවේ. කිල්ලෝ දෙන්නේ කතා වෙවි ගියා වලියක් කියලා. අන්න නිකමට ඔළුව දාලා බැලුවේ. මමත් එදා වලියට බැස්ස බං කැවිනේ අපේ ඉස්කෝලේ එකකින්ද මොනවා වුණා. දෙන එකෙක් කාලේ නෑනේ. එක අතකින් කෙවින් පව් කියලා හිතනවා බං. ඔය මචං ඌ නම් ඒ විදිහට උඹ ගැන හිතන්නේ නෑ. අපිට උන්ව හදන්න බෑනේ බං. කොමාරි දැන් අහ කියන ටොපියක් අපිට කරගෙන තියෙන්නේ. බලමුකෝ දැන් ඔය කේකොල කරුනේ මොකಾದ දෙන්න හදන්නේ කියලා. ඒකොල සීනි කරුමේ කිව්වේ. කරුනේ නෙවෙයි බං කරුනේ. සීනි කරුනේ. එකෙක් හරි කවන්නේ නැහැ බං යමන්කොද.